මේෂ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූලි මාස 1 වෙනිදා එනම් බදාදා දිනය උදෑසනින්ම ඔබගේ වැඩ කටයුතු යහපත් ලෙස ඉදිරියට ගෙන යාමට හොඳ ආරම්භයක් ලබා දෙන දිනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අලුත් අදහසක්, නව ඉගෙනීමේ කටයුත්තක්, ලේඛන කටයුතු හෝ දුර බැහැර පුද්ගලයෙකු සමග යහපත් සම්බන්ධතාවයක් වර්ධනය වන දිනයක් වනු ඇති. දහවල් 1:31කින් පසුව ඔබගේ අවධානය දෛනික රාජකාරී, ඔබගේ වගකීම්, ඔබගේ කීර්තිනාමය සහ ඔබගේ එදිනෙදා කටයුතු මගින් ප්‍රතිඵල ලබා ගැනීම පිළිබඳව වැඩි වශයෙන් යොමු වනු ඇති. නමුත් මේ කාලය තුලදී ඉක්මන් තීරණ ගැනීම, දැඩි අහංකාර බව හෝ තද හෝ රළු වචන භාවිතා කිරීම නිසා කුඩා ගැටලු ඇතිවීමට ඉඩකඩ පවතින බැවින් ඔබ ඊතා යහපත් වචන කතා කිරීම වැදගත් වනු ඇති. දහවල් 12:15 සිට සවස 1:48 දක්වා රාහු කාලයේ යෙදී ඇති බැවින් මෙම වේලාව තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, ඊතා වැදගත් ලිපි ලේඛන අත්සන් කිරීම, මූල්‍ය ගනුදෙනු, නව ඉල්ලීම් ඉදිරිපත් කිරීම, ඊතා වැදගත් තීරණ ගැනීම, හැකිනම් ප්‍රමාද කිරීම වැදගත් වනු ඇති. ඒ වගේම මෙම කාලය ඔබට දිනේ වඩාත් අභියෝගකාරීම කාලය ලෙස හැඳින්විය යුතු වනවා. උදෑසන 7:33 සිට 9:07 දක්වා වන කාලය සහ උදෑසන 10:41 සිට දහවල් 12:15 දක්වා වන කාලය ඔබගේ කටයුතු වල යම් මන්දගාමී ස්වභාවයක් සහ වැරදි අවබෝධයන් ඇතිවීම මෙන්ම ප්‍රමාදයන් ඇතිවීමද සිදුවිය හැකියි. උදෑසන 11:49 සිට දහවල් 12:40 දක්වා වන කාලය තුලදී ඔබට දැඩි අභියෝගකාරී ස්වභාවයක් දැනිය හැකි නිසා ඊට වැදගත් කටයුතු මදක් ප්‍රමාද කර ගැනීම යහපත් වනු ඇති. මෙම දිනේ ඔබට වඩාත් හිතකරම කාලයන් ලෙස සවස 2:20 සිට 3:10 දක්වා වන කාලය හැඳින්විය හැකියි. එම කාලය තුලදී ඉදිරිපත් කිරීම, පණිවිඩ යැවීම, ඔබගේ වැඩ කටයුතු අවසන් කිරීම, උපදෙස් ගැනීම සහ ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා යහපත් කාලයක් වනවා. උදෑසන 4:27 සිට 5:13 දක්වා වන කාලය ඔබගේ මනස සංසුන් කර ගැනීම සහ ආධ්‍යාත්මික කටයුතු සඳහා වඩාත් යහපත් වනවා. සවස 3:43 සිට සවස 5:29 දක්වා වන කාලය ඔබගේ සිතෙහි තරමක බරගතියක් මෙන්ම ඔබගේ අවධානය වැඩි වශයෙන් අවශ්‍ය වන කාල සීමාවක් වනවා. මෙම කාලය තුලදී ගමන් බිමන්, මතභේදාත්මක කටයුතු, අත්‍යවශ්‍ය නොවන වියදම්, ඊට කලබලෙහි ලබා දෙන පොරොන්දු සහ අනවශ්‍ය වාද විවාද වලින් ඔබ ප්‍රවේශම් විය යුතු වනවා. සවස 6:29 සිට 6:52 දක්වා කාලය ඊට සංසුන් කතා බහට, ඒ වගේම පවුල තුල සමගිය වර්ධනය කර ගැනීමට මෙන්ම ආධ්‍යාත්මික හෝ ආගමික කටයුතු සඳහා ඊට යහපත් වනවා. සමස්තයක් ලෙස මෙම දිනය මේෂ ලග්නයෙන් උපන් ඔබට වාසනාව සහ වගකීම් දෙකම එකට කැටුව එන දිනයක් ලෙස හැඳින්විය හැකියි. දහවල් කාලය ඊතා අවධානයෙන් පසු කර ගනිමින් සවස 2:20න් පසුව ඊතා වැදගත් වැඩ කටයුතු වලට යොමු වීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇති. ඉවසීම, නිවැරදි වේලාව සහ සරල සහ වැදගත් කතාබහ මෙම දිනේ ඔබට වඩාත් ශක්තියක් වනු ඇති. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඊතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.